ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රෙස් කොන්ෆරන්ස් දෙකක් කරලා කිව්වා මහමොලොක්කරු පිළිබඳව එතුමා දන්නා බව රජයේ ජනාධිපතිවරයාටත් ඉහළ නිලධාරීන්ටත් ඔහු තොරතුරු ලබා දෙන්න කැමැති කියලා. නමුත් ඔහුගේ දෙවැනි ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඔහු කියනවා රජයට කිසිම ඕමනාවක් නැහැ, මම මෙච්චර කියලා මාව කැඳවන්නෙත් නැහැ, මගෙන් අහන්නෙත් නැහැ. ඇත්තටම රජයට ඕමනාවක් නැද්ද උන්වහන්සේගෙන් ඒ කරුණු දැනගන්න. මගේ දෙවැනි ප්‍රශ්නය, පහුගිය දවසක නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලියක් පිළිබඳව කතා වුණා. විශේෂයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදීත් ඒ පිළිබඳව කතා වුණා. දැන් ඒ අන්තවාදී කණ්ඩායමේ නම පැහැදිලි, නායකයා පැහැදිලි පත්තරවලත් ආවා. හැබැයි අද වෙනකන් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඉදිරියේදී මොකක් හරි සිදුවීමක් සිද්ධ වුණොත් ඒක ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා එම කාරණාවේදී වර්තමානයේ තත්ත්වය මොනවද කියලා දැනගන්න කැමතියි. රජය තමයි අපේ බුද්ධ්‍යංශ හරහා මෙවැනි අන්තවාදී අදහස් පතුරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු හොයාගෙන අපි පාර්ලිමේන්තුවේ එළියේදී වාර්තා කළේ. ඒ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීත්වයේ බුද්ධ්‍යංශ ආරක්ෂක අංශය ඉන්නවා. අවශ්‍ය මොහොතේදී එයට එරෙහිව නීති ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි කාරණය, ගරුතර ගල්ලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන ප්‍රකාශය තරම ජාතික විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී පුරවැසියන් සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. තමන් යම් තොරතුරක් දන්නවා නම් ඒ තොරතුර අදාළ තැන්වලට ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයා නෙවෙයි පරීක්ෂණ කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ වගේම උන්වහන්සේ දන්නවා බුද්ධ්‍යංශවල ඉන්නේ කවුද කියලා. උන්වහන්සේට බොහොම පැහැදිලිව කියන්නට පුළුවන් කියලා මෙන්න මගේ ළඟ තොරතුරක් තියෙනවා. දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරගෙන පරීක්ෂණ වලට වඩා එහා ගිය තොරතුරු මා සතුව තිබෙනවා කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහොම මහන්සි වෙලා මේ සම්බන්ධයෙන් මේ නෙට්වර්ක් එක නිරාවරණය කරගෙන යනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ යුතුයකම සහ වගකීම තමයි තමන් ළඟ එහෙම වෙන කවුරුත් නොදන්න අපරාධ පරීක්ෂකයන්ගෙන් ඔබට ගිය ඊටාම රහසිගත සහ වැදගත් තොරතුරක් තිබෙනවා නම් මේ තොරතුරු දැනුම් දෙන එක. එහෙම නැතුව මාධ්‍ය සාකච්ඡා තියලා කිය ඉන්න එක නොවේ කියන එක තමයි මම හිතන්නේ, විශේෂයෙන්ම පුරවැසියෙක් සහ බුද්ධ පුත්‍රයෙක් හැටියට. තොරතුරු දැනගෙන ඒ තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නේද? ඔය එක නීතියෙන් වරදක්. නමුත් මට ඒ ගැන දැන් කියන්න බෑ. ඒක ඉතින් ඒ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන ක්‍රියාවලියට ඒක කොතරම් අදාළයිද නැද්ද කියන එක මත ඒ කැඳවීම සිදු කරා.